දැන් මේවා ඉන්න ඕනේ. සරි. අපි තුන්වෙනි පාඩම කතා කරා. මොකද පාඩම කියන පාඩමද? තුන්වෙනි පාඩම කතා කරා. ඒකේ මොකද මාතෘකාව? විඩින්දු විට්ටද. ඒ කියන්නේ එළි වුණා නැත්තම් අරුණ අරුණ නැගුණා. උදෑසන කාලයක් ගැන තමයි මේ කතා කරන්න යන්නේ. මේක ඇවිල්ලා පන්ති කාමරයක දර්ශනයක් තියෙනවා. මෙම පින්තූරයට අදාළ ප්‍රශ්න තුනක් අහලා තියෙනවා පළවෙනි ක්‍රියාකාරකම යටතේ. සියපාඩ முதலாவது 3 கேள்விகள். එහෙනම් තුනක් ප්‍රශ්න තියෙනවා. හරි? ප්‍රශ්න තුනක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි ඉදු එන්න කාච්චි. ඉදු එන්න කාච්චි මේ කුමන දර්ශනයක්ද? ඉදු එන්න කාච්චි අපිට මේක කියන්න පුළුවන් බැලු බැලමම ඉදුවරු වහුපරෙයින් කාච්චි. මේක පන්ති කාමරයක දර්ශනයක්. ඉදු එන්න කාච්චි කාච්චි කියන්නේ දර්ශනය. ඒතකොට ඉදුවරු වහුපරෙයින් කාච්චි. මේක පන්ති කාමරයක දර්ශනයක් කියලා මේ ප්‍රශ්නෙට අපිට පිළිතුරු ලබා දෙන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නේ අහලා දෙනවා ඉංගු ඉරුබවර්ගල් யாவர். මෙහි සිටින අය කවුරුන්ද? ඉංගු ඉරුබවර්ගල්. ඒ කියන්නේ මෙහි ඉංගු ඉරුබවර්ගල් யாவர் ආසිරියරුම් පිල්ලෙයිகளும். අපිට යුම් කියලා කියන සන්ධි කළා කියන ආසිරියරුම් පිල්ලෙයිகளும். නැත්නම් අපිට වෙනම කියන්න පුළුවන් ආසිරියර් மற்றும் පිල්ලෙයිகள். ගුරුතුමා සහ ළමයි. ආසිරියරුම් ආන් පිල්ලෙයිகள் නැත්නම් පෙන් පිල්ලෙයිகள் අපිට මේක ගන්න පුළුවන්. පිළි ළමයි ගැහන් ළමයි. අපිට මේක පොදුවේ කියන්න පුළුවන් මොකද්ද? ஆசிரியரும் பிள்ளைகளும். சரியா? மூன்றாவது கேள்வி ஆசிரியர் என்ன செய்கிறார்? ගුරුතුමිය මොකක්ද කරන්නේ? ආසිරියර් என்ன செய்கிறார்? දැන් උදාසන ගුරුතුමිය මොකද මේ කරන්නේ? අපිට කියන්න පුළුවන් ආසිරියර් தினவரவு டாப்பை பதிவு செய்கிறார். එහෙනම් ගුරුතුමිය උදාසන දිනපතා පැමිණීම. தினவரவு කියන්නේ දිනපතා පැමිණීමේ ඩාප්පු. ඉඩාප්පු කියලා ලියන්න මේ ඩාප්පු කියලා කියන්න පුළුවන්. તો ඩාප්පු කියන්නේ දිනපතා පැමිණීමේ ලේඛනය සටහන් කරනවා. හරිද? ඒ පින්තූරයේ යටතේ තියෙන්නේ ප්‍රශ්න අහලා තියෙනවා තුනක්. ඒ ප්‍රශ්න තුනට ඕන දැන් පිළිතුරු තුනක් දුන්නා. හරි? ඊට පස්සේ මෙතන යනවා දෙබස. මේ පාඩමට අදාළ දෙබස යනවා. මේක දෙනවා වහුප්පු අරේ කියලා දෙනවා. වහුප්පු අරේ කියන්නේ මොකද්ද? වහුප්පු අරේ කියන්නේ වහුප්පු අරේ என்றால் වහුප්පු අරේ என்றால் පන්ති කාමරේ. මේක වහුප්පු කියන්නේ මොකද්ද? වහුප්පු කියන්නේ පන්තිය. අරේ කියන්නේ කාමරේ. එතකොට මේක සංදි කරලා තියෙන්නේ. දැන් ඔතන තියෙන වචන දෙකක්ද තියෙන්නේ තනි වචනද තියෙන්නේ? තනි වචන. එහෙනම් මේක සංදි වෙලා පුයන්න සංදි කරන්න පුළුවන් දාන්නත් එක්ක? බෑ. සංදි කරන්න බෑ. හේතුව මොකද්ද? මෙයා දැනටම සංදි වෙලා අවසන්. එහෙනම් මෙයා දෙකට කඩා ගන්න. මොකක්ද දෙකට කඩුවාම? මෙයාගේ શબ્දේ ඌ શબ્දයයි උප් શબ્දයයි. උයන්නයි අල් පයන්නයි. පයන්න නෙවෙයි. පයන්න උනොත් ඒක දැනටම සංදි වෙලා. සංදි වෙන්නේ මොකද? පයන්න උනොත් එම අල් පයන්නයි අයන්නයි සංදි උනොත් තමයි ප හැදෙන්නේ. හැබැයි මෙතන කුයන්න දෙක කඩුවාම මොකද ඒකේ තියෙන શબ્දේ ඌ શબ્දයයි උප් શબ્දයයි. එහෙනම් අපි මෙයා දෙකට කඩුවා දැන් අල් කුයන්නක් ඉන්නවද? නැහැ. එහෙනම් අපි මෙයා ගේනවා මෙතෙන්ට. එහෙනම් අල් පයන්න එකතු කරනවා අයන්නත් එක්ක. එහෙනම් අල් පයන්නයි අයන්නයි දෙන්න එකට එකතු කරලා හැදෙනවා උප් ප. එහෙනම් දැන් අයන්නක් ඉන්නවද? නැහැ. එහෙනම් අල්පයන්න අයන්න දෙන්න එකට එකතුලා තනි අකුරක් හැදුවා. අල්පයන්නත් නැහැ උයන්නත් නැහැ. එහෙනම් දැන් තියෙනවා වයන්න උයන්න අල්පයන්න පයන්න රයන්න. එහෙනම් වහුප්පු අරේ වහුප්පරේ. වහුප්පරේ කියන්නේ මොකද්ද උඩ? පන්ති කාමරය. හරි? ඒතර පන්ති කාමරයේ සිදු දෙවසක් තමයි තියෙන්නේ. කවුද? ගුරුතුමා ගීතා ගුරුතුමා ගීතා ගුරුතුමා ගීතා ගුරුතුමා ගීතා ජනනි ගුරුතුමා ගීතා. මේක පන්ති කාමරයේ නල් ලකුණු කරද්දී අපි හැමෝම කෑ ගහලා කියන්නේ නැහැ. පන්ති නායකයා හෝ පන්ති නායිකාව තමයි නල් ලකුණු කරද්දී කියන්නේ. හරි. බලමු මේ කට්ටිය මොනවද මේ කතා වෙන්නේ කියලා. ආසිරියර් ගීතා ඉන්ද්‍රෙක්කු වහුපිල් එත්තනේ පිල්ලේක. ගීතා අද පන්තියේ එත්තනේ පිල්ලේක. ළමයි කී දෙනෙක්ද? කී දෙනෙක්ද ළමයිද කියලා අහලා තියෙනවා. එතකොට අපිට ඒක ගලප ගන්න වෙනවා සිංහලට ගලපන විදිහට. එත්තනේ පිල්ල. ගීතා ඉන්ද්‍රෙක්කු වහුපිල් එත්තනේ පිල්ලේක. ගීතා අද පන්තියේ ළමයි කී දෙනෙක්ද? ගීතා පිළිතුරු දෙනවා 33 පිල්ලේකල්. 33 පිල්ලේකල් ටීචර්. මේක රීචර් කියලා දීපට අපි කියන්නේ ටීචර් කියලා නේ. අපිට ටී කියලා ලියන්න බෑනේ. නේද රීචර්. එහෙනම් 33 පිල්ලේකල් ටීචර්.
එහෙනම් 33 දෙනයි ළමයි ටීචර්. අපි මේ ගලප ගන්නවා ළමයි 33 දෙනයි ටීචර් කියලා. පැහැදිලිද? விளங்குதா? விளங்குதா? விளங்குது. சரி, அடுத்தது வாருங்க. ஆசிரியர். ஆண் பிள்ளைகள் எத்தனை பேர்? पेयर නෙවෙයි තියෙන්නේ. पेयर කියන්නේ නම. ඒතර पेयर කියන්නේ දෙනා. එතකොට ආන් පිල්ලේගල් එක්තිනේ पेयर. පිරිමි ළමයි කී දෙනෙක්ද? පිරිමි ළමයි කී දෙනෙක්ද? ආන් පිල්ලේගල් එක්තිනේ पेयर. ඒ කියන්නේ පිරිමි ළමයි කී දෙනෙක්ද? ගීතා පිළිතුරු දෙනවා 15 पेयर. 15 දෙනයි. 15 දෙනයි. ඊට පස්සේ ගුරුතුමිය ඒකෙන් අඩු කරලා අනවා පෙන් පිල්ලේගල් 18 पेरा. ගැහැන් ළමයි 18ද දැන් 33 දෙනෙක් ළමයි ඉන්නවා කියලා කිව්වා. ඒකේ පිරිමි ළමයි 15ක් ඉන්නවා කියලා කිව්වා. ඒතර පිරිමි ළමයි 15යි 33 දෙනාගේ පිරිමි ළමයි 15ක් ගියාම ඉතුරු කීයද? 18යි. ඒක තමයි ටීචර් අහන්නේ. ඒක ටීචර් අඩු කරලා අහනවා ළමයින්ගෙන්. කාගෙන්ද කී දැන් අහනවා පෙන් පිල්ලේගල් 18 पेरा. ගැහැන් ළමයි 18 දෙනාද? 33 දෙනෙක් ඉන්නවා නම් 15ක් පිරිමි ළමයි නම් එහෙනම් 18 දෙනෙක් කවුද? ගැහැන් ළමයිද කියලායි අහන්නේ. පැහැදිලි? ඊට පස්සේ ගීතා පිළිතුරු දෙනවා ආම් ටීචර්. ආම් ටීචර් නැත්නම් ඕම් ටීචර්. යම් දෙයක් ගැටලුවක් නෑ. ආම් කියලා කියන්න පුළුවන් නැත්නම් ඕම් කියලා කියන්න පුළුවන්. ගැටලුවක් නෑ. ආමාංග යම් පිළිතුරු දෙන්න පුළුවන්. ඊට පස්සේ ආසිරනා එல்லோருக்கும் தமிழ் புத்தகம் கிடைத்ததா? හැමෝටම දෙමළ පොත් ලැබුණාද? எனக்கு கிடைக்கவில்லை ටීචර් කියලා පිළිතුරු දෙනවා කවුද? ගීතා. ඊට පස්සේ ජනනිත් අත උස්සලා හෝ මෙයක් නැ පන්ති කාමරෙන් නැගිටලා හෝ කියනවා එනක් කුකඩෙක්කවිල්ලේ කියලා නෙමෙයි යා කියන්නේ. ගීතා කියලා දෙනවා කලින් මට ලැබුණේ නැහැ කියලා. ඊට පස්සේ ජනනි පිළිතුරු දෙනවා මට ලැබුණේ නැහැ කියලා නෙමෙයි කියන්නේ එනක් කුම් කිඩෙක්කවිල්ලේ. මොකද එනක් කුම් කිඩෙක්කවිල්ලේ මටත් ලැබුණේ නැහැ. එනක් කුකඩෙක්කවිල්ලේ කියන්නේ මට ලැබුණේ නැහැ. එනක් කුම් කිඩෙක්කවිල්ලේ කියන්නේ මටත් ලැබුණේ නැහැ. අන්නා උක්කුම් අයියාටත් තම්බි උක්කුම් මල්ලිටත් අම්මා උක්කුම් අම්මාටත් අප්පා උක්කුම් තාතාටත් මාමා උක්කුම් මාමාටත්. ඒ වගේ මේක කියන શબ્දය දාලා ගත්තොත් අපි එයා ඒකට කියන තමයි පිළිතුරු දෙන්න පුළුවන්. ඊට පස්සේ ජනනි තමයි පිළිතුරු දෙන්නේ එනක්කුම් කිඩෙක්කවිල්ලේ ටීචර් මටත් ලැබුණේ නැහැ ටීචර්. ආසිරිය කියනවා இன்னும் எத்தனை பேருக்கு தமிழ் புத்தகம் வேண்டும்? තව කී දෙනෙකුට இன்னும் තව කී දෙනෙකුට දෙමළ පොත් ඕනේද? තව කී දෙනෙකුට දෙමළ පොත් ඕනේද? ගීතා කියනවා நான் எண்ணுகிறேன் டீச்சர். මම ගණන් කරන්නම් ටීචර්. நான் எண்ணுகிறேன். මම ගණන් කරන්න. புத்தகம் இல்லாதவர்கள். එහෙනම් පොත් නැති අය. இல்லாத அவர்கள் කියන එක තව සංජල දෙන්නේ இல்லாதவர்கள். கையை தூக்குங்கள். අත් උසවන්න. මිඩසේ ගීත ගණන් කරනවා. 1 2 3. එහෙනම් ඒකල තිත්පේලියක් තියලා තියෙනවා. ඒ කියන්නේ තව ඉස්සරහට මෙයා ගණන් කරනවා කියන අදහසයි එකෙන් ඇඟ වෙන්නේ. 22 பேருக்கும் එහෙනම් 22 22 දෙනෙකුට 22 பேருக்கும் එහෙනම් 22 දෙනෙකුට පුත්තහම් ඉල්ලේ. පුත්තහම් ඉල්ලේ. පොත් නැහැ. පැහැදිලිද? එහෙනම් 22 දෙනෙකුට දෙමළ පොත් ලැබිලා නැහැ. පැහැදිලිද? ඕකයි පන්ති කාමරේ වෙච්ච සිදුවීම. හැමෝටම තේරුණාද පාඩම? ගැටලුවක් නැද්ද? හරි. අපි ওই ටික දැන් මං කිව්වට පස්සේ කියවන්න ඕනේ. சரியா? நான் சொன்னா பிறகு நீங்கள் சொல்ல வேண்டும். சரி? நான் சொன்னா பிறகு මම කිව්වට පසු ඔබ කියන්න ඕනේ. நீங்கள் சொல்ல வேண்டும். பாருங்க முதலாவது கீதா இன்றைக்கு வகுப்பில் எத்தனை பிள்ளைகள்? சொல்லுங்க. இன்றைக்கு வகுப்பில் எத்தனை பிள்ளைகள்? 33 பிள்ளைகள் டீச்சர். ஆண் பிள்ளைகள் எத்தனை பேர்? 15 பேர். பெண் பிள்ளைகள் 18 பேரா? ஆம் டீச்சர். எல்லோருக்கும் தமிழ் புத்தகம் கிடைத்ததா? எனக்கு கிடைக்கவில்லை டீச்சர். எனக்கும் கிடைக்கவில்லை டீச்சர். இன்னும் எத்தனை பேருக்கு
தமிழ் புத்தகம் வேண்டும். நான் எண்ணுகிறேன் டீச்சர். புத்தகம் இல்லாதவர்கள் கையை தூக்குங்கள். 1 2 3 22 பேருக்கு புத்தகம் இல்லை. 22 பேருக்கும் 22 பேருக்கும் පුත්තහම් ඉල්ලේ. මේ ඔය දෙබස මොකද්ද සිදු වුනේ කියලා හැමෝටම පැහැදිලිද? කවුරු හරි අපහැදිලි කෙනෙක් ඉන්නවද? අපිට පැහැදිලිද? සரி. ඉපාඩක